මේ ගෙවෙන්නේ ඔයාගේ ජීවිතයේ අපහසුම දවස්ද? එහෙමත් නැත්නම් මේ ගෙවෙන්නේ ඔයා ජීවිතයේ අපහසු දවස් කොහොම හරි දරාගෙන ඒවා කල්ගත කරලා ලස්සනම දවස් උදා කරගෙන දැන් මේ යන ගමනක්ද? එහෙනම් මේක ඔයත් අහන්නකෝ. අපි හැමෝගෙම ජීවිතවල විවිධ වූ කාර්යතු ඇති වෙනවා. ඒක සාමාන්‍ය. මේ හැම කාර්යයක් අවසානයේ අපේ ජීවිතවලට බොහෝ පාඩම් කියලා දෙනවා. ඒක ඔයත් මමත් තේරුම් ගන්න ඕනේ දෙයක්. ඒක අපි හැමෝටම පොදු දෙයක්. අපිට ජීවිතේ දුක් සහිත කාල ලබා දෙන්නේ අපි ඇතුලේ හැංගිලා ඉන්න මනුස්සයා එළියට ගන්න. ඒක ඔයා තේරුම් ගන්න ඕනේ. මොකද අපි ඇතුලේ ඉන්නවා අපි නොදන්න මනුස්සයෙක්. අන්නේ මනුස්සයා අපිට එළියට ගන්න තමයි අපිට දුක් සහිත කාල ලබා දෙන්නේ. ඉතින් එහෙනම් අහන්නකෝ. හිතින් කඩා වැටිලා ඉන්න ඔයාටයි මම මේක කියන්න හදන්නේ. අපේ ජීවිතවල ප්‍රශ්න ආවා කියලා අපි හඬන්න ඕනිද? එහෙමත් නැත්නම් ඒ ප්‍රශ්නවල ඇලිලම ඉන්න ඕනිද? නැහැ. එන්නකෝ මම ඔයාට දෙයක් කියලා දෙන්න. අපේ ජීවිත හරිම අමුතුයි. අපිට මේ ජීවිතේ තේරුම් ගන්න හරි අපහසුයි. ඉතින් එහෙම අපි කොහොමද අපේ ප්‍රශ්න ඇති වෙන එක නතර කරන්නේ? ඒක අපිට කරන්න අමාරු දෙයක්. අපිට මේ දේ කරන්න බෑ. ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍යයි. ඒක ඔයාටත් මටත් අනිත් අයටත් පොදු දෙයක්. ඉතින් අපි බලමු මොකද මේකට කරන්න ඕනේ කියලා. ප්‍රශ්නට එන්න දෙන්න. ප්‍රශ්න වලින් පැනලා යන්න හිතන්නවත් එපා. මුලින්ම ඔයා ඔයාගේ ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න. පස්සේ ප්‍රශ්නයට විසඳුම හොයාගන්න. පසුව ඔයා විසින්ම මේ ප්‍රශ්නය ගැන ඔයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න. ඔයාට මේකට ගන්න විසඳුමක් නැත්නම් කාලයට යන්න ඉඩ දෙන්නකෝ. කාලයට අතහරින්නේය. ඔයා ඒ ගැන හිතන්න එපා. ඔයා නොදැනීම ඔයාගේ ප්‍රශ්නය විසඳිලා ඔයාගේ ළඟින් හිටපු ව්‍යාජ මිනිස්සුනුත් ගිලිහිලා ඉඳී. සමහර විට ඔයාට මේ කාලෙදී ටිකක් රිදෙයි. එහෙමත් නැත්නම් මානසික සහනයක් දැනෙන්න පටන් ගනී. මට විශ්වාසයි මේ ක්‍රමයෙන් ඔයාගේ අනාගතේ ව්‍යාජ ප්‍රතිරූප ඇති අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් තුරන් වෙලා ඔයාගේ ජීවිතයට වාසනාව ගලාගෙන එන්න පටන් ගන්නවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් පරිස්සමට ඉන්න ඔයාලා.